හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ ඔන්ලයින් ලෙසන් ප්ලෑන් එකක් ඔයාගේ මොබයිල් එකෙන්ම වොයිස් ටයිපින් කරලා හදාගන්න කොහොමද කියලා. හරි මේකට ඔයා යන්න ඕන plangen.vidhimini.lk කියන වෙබ්සයිට් එකට. මේක ඔයාලට පුළුවන් ෆ්‍රී account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ account එක පාවිච්චි කරලා මාසෙකට ලෙසන් ප්ලෑන්ස් 5ක් කිසිම වියදමක් නැතුව හදාගන්න. හරි එතකොට ඔයා ඉස්සෙල්ලාම යන්න ඕන මේ login button එක click කරලා login page එකට. ඒකේ යටම තියෙනවා register කියලා බටන් එකක්. එතකොට එන්නේ බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ account එක හදාගන්න. එතකොට මේ account එක හදාගත්තම ඔයා free version එකට ඇතුළත් වෙනවා. එතකොට මාසෙකට lesson plans 5ක් ඔයාලට free මේකෙන් generate කරගන්න පුළුවන්. හරි. එතකොට මේකේ ඇතුළට ගියපුවාම ඔයාලට මෙන්න මේ details එක දීලා account එක හදාගන්න පුළුවන්. ඔයාගේ සම්පූර්ණ නම මේක හරියටම සම්පූර්ණ නම දෙන්න. මොකද lesson plan එකේ print වෙන්නේ මෙන්න මේ නම. හරි ඊට පස්සේ ඉනිෂියල් එක නම ඊමේල් ඇඩ්‍රස් එක ඊට පස්සේ ඔයාගේ ඉස්කෝලේ නම හරියටම දෙන්න මොකද මේකත් ලෙසන් ප්ලෑන් එකේ print වෙනවා. හරි ඊට පස්සේ තමන් උගන්වන සබ්ජෙක්ට් එක සහ සබ්ජෙක්ට් එක උගන්වන ග්‍රේඩ් එක මෙතනින් අතුල් කරන්න ඕන. එතකොට මේකෙත් ඔයා හරියටම උගන්වන එක මේ ඇතුළත් කරන්න ඕන. මොකද මේකත් ලෙසන් ප්ලෑන් එක හදාගන්න යද්දි අපිට අවශ්‍ය වෙනවා. හරි ඊට පස්සේ මෙතන විස්තර තියෙනවා pro version එකේ විස්තර ටික. ඒකත් කියවලා බලන්න. ඔයාලට pro version එක ගන්න ඕන නම් මේ detail ටික තමයි ඔයා කියව ගන්න ඕන. pro version එකට ගියේ නැතත් ඔයාලට pre version එකේදී මාසෙකට lesson plans 5ක් හදලා බලන්න පුළුවන්. try කරලා බලන්න පුළුවන් මේක හොඳට වැඩ කරනවද නැත්නම් කොහොමද කියලා බලන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාගේ user account information ටික දෙන්න ඕන. ඒ කියන්නේ user name එක, password එක සහ confirmation password එක දෙන්න ඕන. ඒ කියන්නේ password එකම නැවත වතාවක් type කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ register free කියන බටන් ක්ලික් කරලා ඔයාගේ account එක හදාගන්න. හරි ඊට පස්සේ අපි ආපහු යන්න ඕන අපේ login page එකට. එතකොට මෙතන login page එකට ගිහිල්ලා මෙතන type කරන්න ඔයාගේ username එකයි password එකයි. username එකයි password එකයි type කරපුවාම ඔයාලට පුළුවන් ඔයාගේ dashboard එකට යන්න. ඒ කියන්නේ teacher dashboard එකට යන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ මම කලින් හදපු demonstrate කරන්න හදපු lesson plans ටිකක්. එතකොට අපි බලමු කොහොමද මේකේ lesson plan එකක් හදන්න කියලා. ඒක lesson plan එකක් හදන්න ගියපුවාම ඔයා ඉස්සෙල්ලාම මෙතන මේ create new lesson plan කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඒ බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් lesson plan එකට අවශ්‍ය කරන දත්ත ටික දෙන්න. හරි එතකොට දිනයක් දාන්න පුළුවන්. මේ විදිහට ඊට පස්සේ ශ්‍රේණිය මෙතන ශ්‍රේණිය ඔයා account එක හදද්දී ඔයා select කරගත්ත lesson plan ටික තමයි මෙතෙන්ට හම්බ වෙන්නේ. මේ grades ටික තමයි හම්බෙන්නේ. ඒතකොට එතනින් ශ්‍රේණියක් තෝරන්න. තෝරලා ඒ ශ්‍රේණියට අදාළ විෂය තෝරනවා. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් අපේ කාලය, ඒ කියන්නේ අවශ්‍ය මිනිත්තු ගාන. ඊට පස්සේ ප්‍රොවර්ෂන් එකේ නම් නිපුණතා ටික list out වෙනවා. එතකොට නිපුණතා ටික list out වෙන ඒ වගේ අපිට නිපුණතා select කරන්න තියෙන්නේ. එතකොට ප්‍රීවර්ෂන් එකේදී නිපුණතා ටික type වෙන්නේ නැහැ. ඒ කියන්නේ list out වෙන්නේ නැහැ. ඒ ටික අපිට අතින් ලියන්න වෙනවා. අතින් ලියන්න වෙනවා කියන්නේ voice type කරන්න වෙනවා. හරි එතකොට මේ අතින් ලියන්න කියන බටන් එක ක්ලික් කරලා මෙතන තියෙනවා mic icon එකක්. ඒ icon එක ක්ලික් කරපුවාම අපිට පුළුවන් මේක record කරන්න. ඒ කියන්නේ voice type කරලා මෙතන අපිට දාන්න පුළුවන් අපේ අවශ්‍ය කරන කාරණා ටික. හරි එතකොට මෙතන voice type කරන්න මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් ඔයාගේ browser එකේදී browser එකෙන් allow කරලා නැති වෙයි.